ඔයාලා හැමෝම ආයුබෝවන් කියලා පිළිගන්නවා අපේ YouTube channel එකෙන් කියන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. ඔයාලා අදත් එකතු වෙලා ඉන්නේ. වීඩියෝ පටන් ගන්න කලින් channel එකට අලුත් අය අපේ channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම පහළ තියෙන subscribe button එක click කරලා channel එක subscribe කරලා තියාගත්තොත් තමයි ඔයාලට මේ වගේ අලුතෙන් දාන videos වල update එක ළඟටම ගෙන්න ගන්න පුළුවන්. එන්න අද වීඩියෝ අපි කතා කරන්නේ අස්වැස්ම සම්බන්ධව තවත් අලුත් update එකක් පිළිබඳව අපිට දැනට ලැබිලා තියෙන තොරතුරුට අනුව ඔයාලට අප්‍රේල් මාසයේදී පාසල් ළමුන් සඳහා සුවිශේෂී දීමනාවක් රජය ලබා දෙන්න තීරණය කළා තියෙනවා. අප්‍රේල් නිවාඩුවත් එක්කම ඔයාලගේ පාසල් ළමුන් සිටිනවා නම්, ඒ කියන්නේ ඔයාලා ගෙදර පාසල් ළමුන් ඉන්නවා නම් එයාලට සුවිශේෂී දීමනාවක් දිවි දීමනාවක් විදිහට පාසල් ළමුන්ගේ එදිනෙදා කටයුතු, ඒ කියන්නේ පාසල් ළමයිගේ බෑග්, ඒ වගේම ස්කෝල් items එකන පොත්පත් ගන්න විශේෂ මුදලක් වෙන් කරලා තියෙනවා දුප්පත් ජනතාව සඳහා. ඒ කියන්නේ හැමෝටම නෙවෙයි, තෝරාගත් පවුල් කිහිපයකට රජය විසින් මේ දීමනාව දෙන්න තීරණය කළා තියෙනවා. මේක සඳහා තෝරාගන්නේ ග්‍රාම සේවා නිලධාරීන් විසින් ඔයාලගේ ගෙවල් වලට ඇවිල්ලා ඔයාලගේ ගෙවල් පිළිබඳව අධ්‍යයනයක් කරලා තමයි ඔයාලට මේ මුදල් ලබා දෙන්නේ. මේක හැමෝටම ලැබෙන දෙයක් නෙවෙයි. මේක තෝරාගත් පිරිසකට පමණයි මේ මුදල් ප්‍රමාණය ලැබෙන්නේ. මුදල් කියන්නේ මේක සමහර විට ඔයාලට වවුචරයක් විදිහට ලැබෙන්නත් පුළුවන්. මේක තෝරාගත් අය ප්‍රමාණයකට විතරයි. මේක සාමාන්‍යයෙන් අපිට දැනට ලැබෙන තොරතුරුට අනුව රුපියල් 10000ක වවුචරයක් හෝ බඩු කට්ටලයක් තමයි ලබා දෙන්න තීරණය කරලා තියෙන්නේ. මේක අප්‍රේල් මාසයේ අවසාන වෙනකොට ඔයාලගේ ළමයි සඳහා ලබා ගැනීමේ හැකියාව තියෙනවා. අද වීඩියෝ එක අපි නම් මෙතනින් අවසන් කරනවා. අපිට ඔයාලට මේ අප්ඩේට් එක තමයි දෙන්න ඕන වෙලා තිබ්බේ. මම හිතන්නේ ඔයාලට වීඩියෝ එක වැදගත් වෙන්නේ නැති කියලා. වැදගත් වුණා නම් අනිත් අයටත් දැනගන්න වීඩියෝ එක මතක ෂෙයා කරන්න. channel එකේ දිගටම රැඳිලා ඉන්න. ඒතර තමයි මේ වගේ අලුතින් එන අප්ඩේට්ස් සම්බන්ධව දැනගන්න ලැබෙන්නේ. එහෙනම් වීඩියෝ එක අවසන් කරනවා. හැමෝටම සුබ දවසක්.